හරි. ඒ කාරණාවත් එක්ක අපි යන අලුත් පාඩම මොකද්ද? ඔයාගේ දෙවනි පාඩම ගිණුම්කරණයේ පාර්ට් එකේ දෙවනි පාඩම. ඒතකොට ගිණුම්කරණයේ පාර්ට් එකත් ලබන සතියෙන් ඉවරයි. ලබන සතියෙන් ඉවරයි. ඊට පස්සේ අපි යනවා විත්ත බලපෑමට. ගොඩක් වෙලාවට ඊට පස්සේ දෙකකින් වලට විත්ත බලපෑම පාඩම පටන් ගන්න පුළුවන් අලුත් ටියුට් එකක් අපි යනවා. එතකොට ඒ ටියුට් එක අනිවාර්යෙන් ඉවරනවා. එතකොට රසිදු දවසක් දෙකක් ඇතුළත සම්පූර්ණ නැත්නම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. මොකද උඩ අරකට එක්ක අනිවාර්යෙන් යනවා ටියුට් එක ආයි. මොකද නැත්නම් ඒක මම අපෙන් එන අඩුපාඩුවක් තමයි. ඒකට එහෙමවත් අඩුපාඩුවක් අඩු වෙන්න දෙන්නේ නැහැ. නෑ නෑ. හරිද? හරි. හරි. එතකොට ඒ කාරණාවත් එක්ක අපි ලබන සතියේ නෙමෙයි ලබන සතියේ ඊළඟ සතියේ පටන් ගන්නවා ගිණුම්කරණයේ සුලිත්ත බලපෑම ටියුට් එක. ඒ කාරණාවත් එක්ක අලුත් ටියුට් එක ගන්න අලුත් ගෲප් එකකට සම්බන්ධ වෙන්න මේදී මොන හරි ක්ලාස් පීස් එකේ දාලා සෙට් එකක් ඉන්නවනේ. ඒක දාලා මෙයා කරගන්නේ. මොකද අපි ටියුට් එක ගන්නකොට මේ කාරණාවත් එක්ක. ඒතර වාඩිය සම්බන්ධ මොන ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දහන් අර නම්බරයට දාන්න එපා. ඒතකොට ඒක ක්ලාස් එකේ ඇඩ් කරන එක මොනවලිනේ. ඒතකොට මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. ඒක මොකද වාගේ නේද? අයමදිස්සම කියනවා මොන හරි ගැටලුවක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න. මොකද නේද? ඔය ගැටලුව ඕන එකට විසඳුමක් මම දෙනවා. මොකද අපි කවුරුත් මහා කොටිපොතිය මැෂින් එකක් නැහැ නේ බං. අපි හැමෝම ප්‍රශ්න තියෙන මිනිස්සු. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද පන්තික මම හැමදාම කියන ගෲප් එකකට දාලා තිබ්බා අපි මොකද්ද? ඔයලාපත් වාගේ නේද? ගාස්තුව නොගවීම පන්තියට සම්බන්ධ වීමට සම්බන්ධ වෙන්නේ නැති වෙන කාරණාවක් කරගන්න එපා. හරිද? මොනවා සාධාරණ හේතු තියෙන්න පුළුවන්. ඒකට ඒ කාරණාවත් එක්ක මොනවා ගැටලු තියෙනවා නම් දාන්න. ඒකට එයාට විශේෂ අපි මේකක් දෙනවා. ඒ කාරණාවත් එක්ක අනිත් අයක දාලා සම්පූර්ණ කරගන්න. මොකද ඉස්සරහට ටියුට් ටික අපි එවන්න ඕනේ. ලස්සනට පිළිවෙලට යනවා. දැන් ඔයාලට 11 වසරේ ඉන්න එක ඔයාට බම් මේ වෙද්දි බොරුණම ඔයා මාක් කරලා වුණත් තියාගන්නේ මේ වෙද්දි ඔයාලට දවස් 10ක් පන්ති කරා. හරිද? දවස් 10ක්. ආ දෙන්න වැදෙන ඉතින්. හරිද? ඔයාගේ ගන්න මුදලට අපි උඩරම සාධාරණ වෙනුවෙන් කරනවා. 10 වසරේ ළමයින්ට දවස් 5ක් කරා මේ මාසෙට. එතකොට කවදාවත් මාඩු එහෙම සීන් එකක් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට ඒ කාරණාවත් එක්ක මම කියන්න කාරණාවක් තියෙනවා. මොකද අලුත් පාඩම් පටන් ගන්න කලින් කියන්නම්. ඒතකොට මේ බ්‍රහස්පතින්දා 11 වසරේ. එතන ඉන්නවනම් සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවනම් අද ගෲප් එකකට දාන්නම් ඒක රෑ වෙලා මේ බ්‍රහස්පතින්දා පන්තිය කරන්න වෙන්නේ නැහැ. හරිද? එහෙමයි කියලා පන්ති නැති වෙන්නේ නැහැ. ඒ බ්‍රහස්පතින්දා පන්තිය වෙනුවට පැටියෝ. හරිද? බ්‍රහස්පතින්දා පන්තිය කරන්න වෙන්නේ නැහැ. පොඩි කේස් එකක් බං. පොඩි කේස් එකක් කියන්නේ වෙඩින් එකක්. වෙන මොකක් හොඳ නෙවෙයි. ඉතින් බයිලා ඇත්තම කියන්නම් ඉතින් බයිලා මොකටද? හරිද? වෙඩින් එකක්. එතකොට ඉතින් මං පොඩි කේස් දැම්මා ඉතින් ගෙදරින් කියනවා යන්න හරි මේ ඉතින් හරිද? ඒ වගේ එකට නොගිහිනුත් බෑනේ මං එකපාරට වෙන්නේ ඔය වගේ මකුල්. හරිද? ඒ නිසා බ්‍රහස්පතින්දා පන්තිය නෑ. ඒ වෙනකොට හෙට තියෙනවා බදාදා හෙට. ඒතර ඔයාලට 11 පන්තිය ගැලපුම් සහිත මූල්‍ය ප්‍රකාශන පන්තිය හෙට බදාදා කියලා තියෙන්නේ. වෙලාව ගියද රාත්‍රී 8:10 පන්තිය තියෙනවා. ඒතර බ්‍රහස්පතින්දා පන්තිය නිමාඩු. ඒ වෙනුවට හෙට පන්තිය තියෙනවා. එතන මට නිකන් ප්‍රෝඩාවක් කරනවා ගැන තිබුණා මොකද්ද? බ්‍රහස්පතින්දාට මැසේජ් එකක් දාන්න තිබ්බා නේද? හදිසියෙ මොකක් කරනවා කියලා. එහෙම දාන්නේ නැහැ ඔයාලට කොයි වෙලාවක. හරිද? හරි. රාසිද? මගේ කොහෙද මං අත්තලාවේ දුවම්මි. අසින්දුටත් මතක් කියන්නේ මගේ කොහෙද මම මේ මෝඩ දැක්කාම උඩ හිතනවා නිකන් ඒ වගේ සීන් එකක්. හෙට අනිද්ද මන්දි වගේ සීන් එකක්. හරිද? මගේ නෙවෙයි යකෝ. හරිද? තාම 21යිනේ බං. හරිද? නේද? මට බඳින්න බෑ බං. තාම 21යිනේ බං. අතරයි දීන්නේ. හරි ඉතින් මේ ඊපෙරේද නැමු. මට වඩින්න. අනිවාර්යෙන් ඉතර බැඳලා කාලෙක රසදුවට කියන්නම් ඈ. හරි. මගේ ගන්න මේ අපි පවුලේ එකක් බං වෙන එකක්. හරිද? ඒකට ඒ නිසා 11 වසර පන්ති හෙට තියෙනවා 8:10 ගැලපුම් සහිත මූල්‍ය ප්‍රකාශන යාළුවන්ට මැසේජ් එක දාපන්. බ්‍රහස්පතින්දා පන්තිය නිමාඩු ඒ වෙනුවට පන්තියක් තියෙනවා. හරිද? කොයිලාකත් ඔයාට මගේ කාරණාවක් නිසා ඔයාට වැඩ මිස් වෙන්න දෙන්නේ නැහැ. මතරයිනේ අර එක්සෑම් දවස්වල මම පන්ති කරලා එක්සෑම් එක ඉවරයි මාහ තුනක් කොල්ල ෆ්‍රී. හරිද? මාහ තුනක් කරගන්න ෆ්‍රී. ආයෙ වැඩ පටන් ගන්නවා ඊට පස්සේ. එතකොට වාඩ වෙලාවකට തന്നെ මිස් වෙන්නේ නැහැ. 11 වසර කට්ටිය හෙට සම්බන්ධ වෙන්න. හෙට සම්බන්ධ වෙන 8 වෙද්දි වැඩි පටන් ගන්න නේද? ළමා දිනේට තෑග්ගක්. නේද? පන්තියක් ගන්න ළමා දිනේට. හරිනේ. හරිද? ළමා දිනේ සමරලා එහෙම කට්ටිය එන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ළමා දිනේ සමරලා එම්මෙන් එන්න ඉස්කෝලෙන් දෙන අයිස්ක්‍රීමයයි නේද? පෑනක් හරි මොකක් හරි කීටක් එකක් දෙයි. ඒකත් අරගෙන ඇවිල්ලා 8ට පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ 11 වසරේ. ළමා දිනේ සමරන්න මාත් යනවා බං ඉස්කෝලේ. හරිද? එම්මෙන් හෙට මාත් ළමා දිනේ සමරලා එහෙම තමයි ඉන්නේ. හරි. හරි එතකොට
හරි. එතකොට අපි යනවා මොකද්ද? ඊළඟ පාඩම ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණ ලේසි පාඩමක් බලන්න ලේසි පාඩම. පට්ට ලේසි. හරිද? මොකද්ද මේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? මොකද්ද මේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ඔයාට මතකද පැටියෝ අපි කතා කරා? මම පුතා හොඳට අහගන්න ඕනේ. ඔයාට මතකද අපි කතා කරා? දැන් මේ ජූන් එකට කලින් මොකද්ද ගිණුම් කරණයේ හැඳින්වීම පාඩමේ කතා කරා ගිණුම් කරන මූලිකාංග පහ මොකද්ද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා ගිණුම් කරන මූලිකාංග පහක් කතා කරා නේද පැටියෝ? ඒතර ඔන්න ඔය ගිණුම් කරන මූලිකාංග අතර රත්තරනේ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඕම් ඔය සම්බන්ධය අපි පෙන්눔 කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පුද්ගලයන්ට වගේ නේද ඔයාටයි එයාටයි වගේ ගිණුම් කරන මූලිකාංග වලට සම්බන්ධය පෙන්වන්න බෑනේ. මැසේජ් කරනවා, කුඩේ යටින් යනවා, අත්නල්ලා දුරක් ගෙවලා යනවා. ඒ වගේ එයාලට සම්බන්ධයක් පෙන්눔 කරන්න බෑනේ යාලෝ. අන්න මෙන්න මේ ගිණුම් කරන මූලිකාංග අතර තියෙන සම්බන්ධය පෙන්눔 කරන්න පැටියෝ මෙන්න මෙයාලා භාවිතා කරන සමීකරණයක්. ආන්ගේ සමීකරණයට නමක් කියනවා මොකද්ද? ගිණුම් කරන සමීකරණය කියලා. මොකද්ද රත්තරනේ? ගිණුම් කරන සමීකරණය කියලා. එහෙනම් මොකද්ද මේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ගිණුම් කරන මූලිකාංග අතර තියෙන සම්බන්ධතාවය පෙන්눔 කරන සමීකරණය. මතක තියාගන්න චූටි ඔන්න ඔය ගිණුම් කරන සමීකරණයෙන් වාගෙන් අහන්නේ නැහැ. ගිණුම් කරන සමීකරණය යන කොහොමද ඒව මගුල් අහන්නේ නැහැ. මේකෙන් වාගේ බේසික්ම ගාණක් එනවා. දෙවනි කොටසේ පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම ගිණුම් කරන සමීකරණයේ ලකුණු 5ක් හෝ ලකුණු 4ක් හම්බ වෙනවා. එතෙන්ට ඊට අමතරව MCQ එකේ ලකුණු 3ක් විතර හම්බ වෙනවා. ආසන්නව ලකුණු 8ක් ගන්න පුළුවන් පාඩමක් කොට දා ගන්න ඕනේ නිසා ගැම්මෙන්. හරිද? ඒතර මේකේ වඩා වැදගත් වෙන්නේ ගණන් හදන කෑල්ල. මේක තියරි කෑල්ල වැදගත් වෙන්නේ නැහැ. ඔය ගිණුම් කරන සමීකරණ අච්චුපොත් එහෙම තඩි කොටසක් ඇතිය වැඩක් නැහැ. ටියුට් එක පාඩම් කරගනින්. ඔය හොඳටම ඇති. හරිද? එහෙනම් මොකද්ද මේ ගිණුම් කරන සමීකරණයක් කියන්නේ පැටියෝ? මෙන්න මේ ගිණුම් කරන නැත්නම් මේ වත්කම් වගකීම් මෙන්නේ ගිණුම් කරන මූලිකාංග පහ අතර තියෙන සම්බන්ධතාවය පෙන්눔 කරන සමීකරණෙට කියන මොකද්ද? ගිණුම් කරන සමීකරණය කියලා. ගිණුම් කරන සමීකරණය කියලා. එතකොට රත්තරනේ මොකද්ද මේ සම්බන්ධයෙන් පෙන්눔 කරන්නේ? මොකද්ද මේ සම්බන්ධයෙන් පෙන්눔 කරන්නේ? අන්න මෙන්න මේ ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ අයිතිකාරය ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ටික සපයාගත්තේ කොහොමද කියලා. මොකද්ද? ගිණුම් කරන සමීකරණයෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? අයිතිකරු ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ටික සපයාගත්තේ කොහොමද කියලා. අන්න මොකක්ද යන සමීකරණයට? ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් වලට අපි නමක් වුවා මොකද්ද? ව්‍යාපාරයට අයිති සම්පත් වල නමක් වුවා මොකද්ද? වත්කම්. මතකයි නේද? වත්කම් කියලා කිව්ව නේද? අන්න වත්කම්. ඒතර අපි කිව්වා මෙන්න මේ ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ටික අයිතිකාරයා කොහොමද සපයාගත්තේ කියන එක තමයි පැටියෝ මේ සමීකරණයෙන් පෙන්눔 කරන්නේ. එහෙනම් පැටියෝ මෙයාට මේක සපයා ගන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? අයිතිකාරයා පට්ට සල්ලිකාරයෙන් නම් මොකද්ද? කාගෙන්වත් මට ඕනේ නැහැ, කතා අහන්න ඕනේ නැහැ. මොකද්ද? ගැම්මෙන් මයිකාමයි පැට්‍ර කියලා මොකද්ද? ව්‍යාපාරයට අවශ්‍ය සියලු සම්පත් ටික අයිතිකාරයට යොදවන්න පුළුවන්. ව්‍යාපාරයට අවශ්‍ය සියලු සම්පත් ටික අයිතිකාරයට යොදවන්න පුළුවන්. අන්න අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් යොදවුවොත් මොකද්ද අපි කිව්වේ? ප්‍රාග්ධනය කියලා කිව්වා. ප්‍රාග්ධනය අයිති වෙන්නේ මොකේට කියලා කිව්වද? හිමිකමට කියලා කිව්වා. මතකයි නේද? අන්න එහෙනම් මතක තියාගන්න. අයිතිකාරයා ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සම්පත් ටික යොදවුවොත් මොකද්ද ගිණුම් කරන සමීකරණය? වත්කම සමානයි හිමිකම්. වත්කම සමානයි හිමිකම්. හැබැයි ප්‍රැක්ටිකලි ඕක වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල් ඕක වෙන්නේ නැහැ. ඇත්ත ජීවිතේ වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට. මොකද්ද? ගොඩාක් වෙලාවට මෙන්න මේ අයිතිකාරයා ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ටික රත්තරනේ සපයාගන්නේ ආකාර කීයකටද? ආකාර දෙකකට. මොකද්ද ඒ ආකාර දෙක? අන්න ව්‍යාපාරය ආරම්භ කරද්දී අයිතිකාරයා එයාගේ අතේ තියෙන සම්පත් ටිකක් දානවා. එහෙම දැම්මොත් අපි කියව මොකද්ද? හිමිකම්. හැබැයි මොකද්ද? ගොඩාක් වෙලාවට මෙන්න මේ අයිතිකාරයා දාන සම්පත් ප්‍රමාණය මොනවා වෙනවද? ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න මදි වෙනවා බං. මදි වෙන කඩයක් එහෙම කරන අය ඉන්නවනම් මෙතන දන්නවා සීන් එක. නේද? අයිතිකාරයා දැම්මට පස්සේ මදි වෙනවා බං. නේද? හරිද? එතකොට
එහෙම මදි වෙන අවස්ථාවක් ආව මොකද්ද අපිට කරන්න වෙන්නේ? එහෙම මදි වෙන අවස්ථාවක් ආව මොකද්ද වෙන්නේ? බාහිර පාර්ශවයන්ගෙන් ණයට ගන්න වෙනව නේද? ඔයාට ඔයාගේ සම්පත්තික මදි වුණොත් එහෙනම් මොකද්ද? කාගෙන් හරි ණයට ගන්න වෙන්නේ. දැන් බලහම්කෝ ප්‍රැක්ටිකල් ව්‍යාපාරේ පැත්තකින් දාන්නකෝ. ඔයා ඉස්කෝලේ රුපියල් 50ක් අරන් යනවා. 50ක් අරන් ගියාම ඔයාට බස් එකෙන් රුපියල් 20ක් මදි. එමුණා මොකද්ද කරන්නේ? අන්න අපේ සම්පත් ප්‍රමාණය තුළ මොකද්ද කරන්නේ? ඔයා බාහිර පාර්ශවයන්ගෙන් ණයට ගන්නව නේද? යාළුවගෙන් ඉන්නවනේ අනේ යාළුවේ මට බස් එකෙන් රුපියල් 20ක් නැහැ. 20ක් දෙන්නකෝ හලෝ නේද? අන්න මොකද්ද? අපි ඕනම කෙනෙක් නේද අපේ සම්පත් මදුරුවොත් මොකද්ද කරන්නේ වෙන පාර්ශවයකින් ණයට ගන්නවා. ඒතර ව්‍යාපාරත් එහෙම තමයි මොකද්ද? අයිතිකාරය ධන සම්පත්තික මදුරුවොත් මොකද්ද කරන්නේ? ණයට ගන්නවා. අන්න ණයට ගත්තොත් මොකද්ද බිහි වෙන්නේ? වගකීමක් ඇයි අපි ගුවන් ණය පදනම් මත ගන්න සියල්ල වගකීම් මේ කියන්නේ ඇයි ණයට ගත්තා කියන්නේ ඒක අපට අයිති නෑ අපි කොහෙලා හරි ගෙවන්න ඕනේ. එහෙනම් මොකද්ද? වගකීම්. එහෙනම් මෙන්න මේක තමයි ප්‍රායෝගික ගිණුම් කරන සමීකරණය මොකද්ද? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ඕමමය ගිණුම් කරන සමීකරණේ හැදුනේ බං. හැදුනේ. හරිද? මොකද ඒකත් දැනගන්න බෑ. හැදුනේම ඔච්චරයි කතාව. එහෙනම් මොකද්ද ගිණුම් කරන සමීකරණය කියලා කිව්වේ? ගිණුම් කරන මූලිකාංග අතර තියෙන සම්බන්ධය පෙන්눔 කරන සමීකරණයට කිව්වා ගිණුම් කරන සමීකරණය කියලා. මෙන්න මේ ගිණුම් කරන සමීකරණයේ මූලිකම පෙන්눔 කරනවා කියේ මොකද්ද? අයිතිකාරයා ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ටික සපයාගත්තේ කොහොමද කියන කාරණාව. ඒකට ඒකෙදි රත්තරනේ අයිතිකාරයා ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ටික සියල්ලක්ම දැම්මොත් මොකක්ද අපි කියලා කිව්වේ? වත්කම් සමාන හිමිකම් කියලා කිව්වා. අයිතිකාරයා ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ටික ඌත් දාලා කියන අයිතිකාරයක් දාලා මදි වුණොත් මොකද්ද කරනවා කියලා කිව්වේ? ණයට ගන්නවා කියලා ගුවන්න. අයිතිකාරයා දාපු සම්පත් ටික මදි වෙලා ණයට ගත්තොත් මොකද්ද ගිණුම් කරන සමීකරණය? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා කිව්වා. ඒතර මේකට අපි කියන මොකද්ද? මෙන්න මේක තමයි ඔයාගේ මූලික ගිණුම් කරන සමීකරණය. මොකද්ද? මූලික ගිණුම් කරන සමීකරණය. ඒතර ඔයාට මෙන්න මේ සමීකරණය තමයි වැදගත් වෙන්නේ. මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන මේ සමීකරණය තමයි වැදගත් වෙන්නේ. සිම්පල් කේස් එකක් තියෙන්නේ. හරි ගිණුම් කරන සමීකරණයේ නෝට් එක ඔච්චරද මොකද්ද මේකෙදිත් මොකද්ද මෙන්න මේ අපි ගුවන මේක පෙන්වන්න කරනවා කියේ මොකද්ද? ගිණුම් කරන මූලිකාංග අතර සම්බන්ධය කියලා. ඒතර ඒකෙදි මම ඔයාලට කිව්වා මොකද්ද? ආදායම් වියදම් කියන දෙකක් ගන්න මොකේ යටතේද? හිමිකම යටතේමයි අපි කතා කරේ හිමිකම කොටස් 4යි කියලා. ඒකට මේකෙදි ආදායම් වියදම දාන්නෙත් අපි හිමිකම් යටතේම තමයි. සිම්පල් කේස් එකක් තියෙන්නේ. හරිද? හරි. මේකෙදි තව දැනගන්න මොකද්ද කාරණාව? හිමිකම කොටස් 4 මොකද්ද? දැනගන්න කාරණාව මොකද්ද මේකෙදි? ව්‍යාපාර හිමිකම කොටස් 4යි ප්‍රාර්ථනා ගැලී ආදායම් වියදම්. ඔච්චරයි සීන් එක. කොයිලාවත් නෝට් එකේ අහන්න නැහැ එක්සෑම් එකේ ගිණුම් කරන සමීකරණය මැදේ මගුල් මොකක්වත් අහන්නේ නැහැ. අහන්න පුළුවන් ප්‍රශ්නයක් මොකද්ද? මූලික ගිණුම් කරන සමීකරණය කුමක්ද? අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇහුවොත් ගින්දරගේ උත්තරේ මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි මේට. හරි. ඔය කෑල්ල අපි ලියාගෙන ගාන කටයක් මහා මාරු කෑල්ල නෙමෙයි ගාන කටයක්. හරි. මම දැන් දානවා ඔයාලට නෝට් එක දානවා. ඒක ලේසි. මම පුතාට ඔක. ලේසි. නෝට් එක දානවා දැන් මේක තිරයට දානවා. හරි. නබලාංකදී මේකෙත් දාලා මේ අන්ති ගෲප් එකේ මම දැන් ලින්ක් එක ගන්න සර් අද ක්ලාස් නැද්ද 8:44 දාලා තියෙනවා. අපෝ බලපියේ මම මැසේජ් එක දැම්මේ කීයට බලපිය මැසේජ් දාලා තියෙන්නේ අඟහරුවද නෙමෙයි මේ අද දාලා තින්නේ ඕ දාලා තියෙන උදේ 7ට අන්තිය අවන්න අවදානෙන් ඉඳපන් ලෑ ගෲප් එකට මැසේජ් එක දාන්න හැමතිස්සෙම හරිද පන්තියට සම්බන්ධිත අනිවාර්යෙන් පන්ති නැති වෙන්නේ නැහැ මොන වෙන ගැහුවොත් පන්ති තියනවා කරන්ට් එක ගියොත් පන්ති නැහැ එච්චරයි තින්නේ හරිද පන්ති අනිවාර්යෙන් තියෙනවා ඒකට අනිවාර්යෙන් පන්තිය තියනවා කියලා මැසේජ් එක උදේ පාන්දර ගෲප් එකට දානවා ඊට පස්සේ පන්තිය පටන් ගන්න 8ට විනාඩි 5කට කලින් අනිවාර්යෙන් ලින්ක් එක දානවා ඊට පස්සේ වාඩි දෙන ගැම්මේ සම්බන්ධ වෙන්න එච්චරයි හරිද විශේෂයෙන් පන්ති නැහැ කියලා කිව්වොත් ඇරෙන්න අනිවාර්යෙන් පන්ති තියෙනවා හදිස්සිය කරන්ට් එක ගියොත් ඉතම බුක් ගාලා කරන්ට් එක යන මෙහෙම කරගෙන ඉතින් මම යනවාට කියන නෙමෙයි කොහොම කරන් ඉන්නවා කරන්ට් එක යනවා කළුවරයිනේ පේන්නේ නැහැ නේ කරන්ට් බෑනේ බා කොට ඒ වගේ කරන්ට් එක ගිය අවස්ථාවක් කරන්න අනිත් අවස්ථාවල පන්ති තියෙනවා හරිනේ හරි
දැන් දානවා ඔයාලට නෝට් එක ලියාගමු ටක් ගාලා අපි. පැහැදිලි කරන්නේ දැන් මේ. විත්ත බලපෑම දාලා තියෙන්නේ. ඔබ සම කී වෙන කරන 1000 දැන් ගිනුම් කරන හැඳින්වීම. දැන් හරි කියලා බලන්න. දැන් හරි. ගිනුම් කරන සමීකරණ. ටක් ගාලා ලියාගමු අපි. ටක් ගාලා ලියාගන්න විනාඩි 5ට. ගානක් හදන්න ඕනද? දැන් මම මෙතෙක් කියලා කතා කරපු ටික මම ඔය දුන්න නෝට් එකේ පොඩි නෝට් එකක් තියෙන්නේ. ඔය නෝට් එකේ පාඩම් කරගන්න තියෙන එකම කාරණාව හිමිකා වෙනස් වෙන ආකාර හතරයි. මේ ගිණුම් කරන සමීකරණයේ මූලික ගිණුම් කරන සමීකරණයේ වත්කම සමානයි චන්දන වාක්‍ය කියන කාරණාව විතරයි.
ඉවරද? ඉවරත් නම් මැසේජ් එකක් දාන්න. ටස් ගාලා දාන්න බලන්න ඉවර නම්. ඊළඟ හැල්ලට යන්න අපි. ඉවරද ලියාගන්න. ආ විනාඩි දෙන්නම් ඔයාලට මම විනාඩි දෙකක් දෙන්න. අග්ගල කරගන්න. විනාඩි දෙකයි දෙන්නේ. හරි ඉවරයි නේද? ඉවරයි නේද? මැසේජ් එක දානවා ටක් ගාලා. ඉවද කට්ටිකෝ සෙට් එක. කෙනා පැටවුනේ. අලීෂා ඉවරයි. දෙව්මි, හිරු, රසිදු, සවිනු, සෙනු, සෙනු, සෙනු එක දෙක ඉන්නවා. සෙනු දෙන්නම. රශ්මික, සිත, පියංග මැසේජ් එක දාන්න ටක් ගාලා. ගැම්ම කන්නලා ගෙම්මින් ඉන්නවට පන්තියේ නිරු ඉවරයි, සෙනු ඉවරයි, රශ්මික ඉවරයි, සෙනු ඉවරයි. නෙත් ඉවරයි. හරි. හරි. සෙනු එක දෙක නේද? මම සෙනු එක දෙක කියලා කියන්නේ. සෙනු එක දෙක. සෙනු එක දෙක. හරි. පියංගත් ඉවරයි. හරි වැට්ටෝ. හරි. යා ගාලකට.
අභ්‍යාසාංක 3 ගිණුම් කරන සමීකරණයේ තීරයක් පොඩි තාව ගන්නලා තුන ගාණෙම කියා දෙන්නේ. අද ගණන් දෙකක් හදනවා. ලබන සතිය ඉතුරු ටික හදනවා. වස්තු නිබන්ධන ඉවර කරනවා. සිම්පල්. හරි. එතකොට හැමෝම ගැම්මෙන්නේ ඉඳින්න දැන් බඩගිනිද නෑ නේද? එද නිදිමත එහෙම නෑනේ. නිදිමත නම් මොකද්ද? නිදිමත නම් කොමස් වල ඒක හිතා ගන්න තමයි තියෙන්නේ. දැන් නිදාගත්ත උන්ට කොමස් වල එකක් ගන්න බෑ. එච්චර. හරිද? දැන් නිදා ගන්න උන්ට. නිදා ගන්න නැතුව අවධානයෙන් අහන් ඉන්න ඕනේ. බඩගිනි නම් පත් එකක් එහෙම දැන් ඇවිල්ලා කාපන්නව නේද? පත් එකක් බෙදන් ඇවිල්ලා කනවා. ඔය යන්න බෑනේ ඉතින් මට පේනවා කියලා එකක් ඇත්ත අපි පත් කෑවක් කියලා. නේද? ඒ වගේ ඔයා ආස කරන සතුටින් ඉන්න පුළුවන් දේවල් කරන්න එච්චරයි. ඔයාට මේ රාජන එකම තෘප්තිය පත් කෑම නම් කාපන්. කිසිම අවුලක් නැහැ. හරිද? හරි. නේද? නිදිමත වෙන තේ එකක් එහෙම ළඟට ගනින්. තව නේද? තව කොහෙද බන් නිදිමත තාම 9:35 වෙලාව. තව විනාඩි 20න් පන්ති ඉවර කරනවා. හරිද? පැය දෙකක් ගියා තේරුණේවත් නැහැ නේ වාට. මොකයි කියන්නේ අපි. හරි. අභ්‍යාසං දැන් ඔක්කොටම කලින් කියන්නේ මට මතකයි මම දවස් දෙකකට විතර කලින් කිව්වා මේ ගිණුම් කරන්නේ සීන් එකට පොතක් ගන්න කියලා. හරිද? ගණන් හදන්න පොතක් ළඟ තියෙන මෙසේජ් එකක් දාන්න බලන්න. ගණන් හදන්න පොතක් තියෙනවා. පොතක් තියෙනවා හරි නෑ හරි මොකක් හරි මෙසේජ් එකක් දාන්න බලන්න. තියෙනවොත් දහන් තියෙනවා කියලා නැතිවොත් දහන් නෑ කියලා. පොතක්. අයිනු නෑ. සංගල දාංගෙන් බලන්න අන්නේ ගැම්මේ කවිනෝ උදේ පාන්දර නෑ. ගැම්මේ තුපිරි. හරිද? විහාරය තියනවා, නිරු තියනවා, සවිනු නෑ. බලම එකක් හොයාගන්න. තේරුව තියනවා. බුක්ස් ඔෆ් එකේ දැන කරන්න බක් බලම එකක් හොයාගන්න කියන්නේ. හරිද? ඊට පස්සේ මලීෂ නෑ, තේරුව තියනවා, රස්තු තියනවා. තවදායි විමර්ශා තියනවා. යෝගී තියනවා හරි කියනවා. තිමල්සානේ කියලා දැන් දැක් මෙසේජ් එක. ළමා දෙනියම් මට ඉවරයි සර් අපේ අපේ ඉස්කෝලේ එකේ මිනිස්සුන්ගේ report සමරන්න නැහැ කිව්වා නම් ගිහලා දෙන්න නැතිලා ආව ඇත්ත. අතවාරයි ඉස්කෝලේ නැතුනේ නේද විපතක් වෙලා ෆෑන් එක සීන් එකක් කියලා නේද? ඒකට ඒ කාරණාවත් එක්ක ඉතින් ළමා දෙනිය සමරන්න බෑනේ බා නේද? සින්දු දාලා නටලා කරන්න බෑනේ ඉතින්. ඒකට අවුල් වගේ නේ. තමයි ඉතින්. ගන්න බෑ. නෑ මෙහෙ පොත් ගණන් බුක් ෂොප් එකකට ගියෙත් නෑ කාලෙකින් මාර ගැටලු තවනේ එක පොතක් ගමු කොහොම හරි ගන්න ඉතින් මේ තවනේ ඉන්නේ ලංකාවේ දැන් අනික් කට්ටිය බලලා තියකෝ අමුතු රටකට දෙන්නේ අර මේ පොත් ගණන් කියලා කියන්නේ ඔව්ලම එයා ඉන්නේ ෆින්ලන්ඩ් වල තවනේ කියනවා අපේ කොළඹ හරිද අම්මෝ මෙහෙ පොත් ගණන් බුක් ෂොප් එකකට යන්න බෑ කාලෙකින් මට සල්ලි නෑ මන් දුප්පත් ඒක නම් සයින් 60 කඳුලක් ආව. ඉතින් මට ඉවන්න පුළුවන්කමක් තිබ්බනම් මං ඉවනවා. ඉතින් කොහොමද ගියාම ඉවන්නේ මොකද? ඉතින් ෆෝන් එකෙන් දැම්ම ගියාම පොතක් ගේත් ගන්න බෑ. මෙමය සයින් නේද? ඔකට කරමු අපි පොතක් නැත්තම් ඉතින් නේද කඩින් ගණින් මේ මොනවද මේ A4 කොළ සෙට් එකක් අතරම අමුණ ගණින්. ඉත්තේපර කඩුවක් ගන්න. ඒ ඇති ඈ. පොතක් ගන්න නිකන් බෑ වගේ නම් මොන හරි ලියන්න පුළුවන් කොළ ටිකක් ගණින්කෝ මහ කැටයන් ඕන අපිට මහ කැටයන් ඕනේ නැහැ ගොඩ දා ගන්න. ගොඩ යන්න. හරිද? පොතක් නැත්තම් ලියන්න ඔය මොනවාද දියර කොළ ටිකක් ගනින්. හරිද? පොතක් ගන්න අමාරු වුණා. හරිද? අරන් එලා ඉස්තේපර කට්ටක් ගහගනින් ඇති. ගොඩ දා ගන්න පුළුවන්. යා අති 7:40යි තියෙන්නේ. අම්මට කියලා ගන්නවා. 7:40යි. පොත් මණ්ඩලයක් තියෙනවා. මම විහාර පොත් මණ්ඩලයක් තියෙනවා. මරු පොත් මණ්ඩලයක් මම කොළටි ගැම්මෙන් ඉන්නේ. හරි එතකොට අහන්නකො පැටියෝ. දැන් අතේ පොතක් නැත්තම් අදට කොලයක වැඩ කරන්න. දැන් මෙතෙන් පටන් දිගටම ගණන් හදන්න තමයි තියෙන්නේ. ඒ නිසා ලබන සතිය අඟහරුවා දෙද්දි පොතක් කොහෙන් හරි නේද? කඩෙන් ගන්න අමාරුයි වගේ නම් ඔය ගෙදර අහකතන පොත් තියෙනවනේ බං. ඒවා නේද සම්පත් වල උපරිම ප්‍රයෝජනයක් ගනින්. ඒවා ඔය විදි කරන්න එපා. හරිද? ඒවා අහක යන පොල ටික කඩලා ගනි. ගාලි වලලා ඉත්තේපර කට්ටක් ගාලා අමුණ ගනි. මට නම් ඔය මහා කැටයන් ඕනෙම නෑ බං. හරිද? ලියන්න ඒ බත් උතන කොළ හොඳයි යා තේරෙට මට. අර තියෙන කොළ జాතියක් කිලෝ ගන්න තියෙන පට්ට ලාභයිත් එක්ක. හරිද? මොන හරි දෙයක් තියෙනම් ගණන් එච්චරයි. ලියන්න පුළුවන් නම් බං පත්තර කොලයක් වුණක් කවන්නේ අරන් වැඩේ කොට දාගන්න. එච්චරයි වෙන්න ඕනේ. මහා කැටයන් අපට ඕනේ නෑ මට ඕනෙම නෑ. හරිද? හරි.
පොතක් නැති කට්ටිය අටට මොකේ හරි කොලයක අපි ගාන හදමු ගණන් දෙකයි හදන්නේ අද. අනික් කට්ටිය පොතේ හදමු ගැම්මට අභ්‍යාසාංක 3 කියලා දාලා වැඩි පටන් ගමු අභ්‍යාසාංක 3 ACC 3 නේද? ACC 3 මොකද්ද කියන්නේ මුලින්ම පහත ගිණුම් කරන සමීකරණයේ හිස්තැන් පුරවන්න. මුලින්ම මොකද්ද කරන්නවා? ගිණුම් කරන සමීකරණය ලියා ගන්නවා. ආගන්නකො පැටියෝ. ගිණුම් කරන සමීකරණයේ ගණන් දාද්දිවා සමීකරණය ලියන්නේ එක සැරේයි. ගණන් 10ක් තියෙනවා කියලා සමීකරණේ 10 පාරක් හැම ලියන්නේ නැහැ. පැහැදිලිද? එකපාරක් සමීකරණය ලියලා පැත්තෙන් ඉලක්කම් දදා ලස්සනට දාගෙන යන්නේ. හරිද? ලස්සනට දාගෙන යන්නේ. හරිද? හරි. ඒක සමහර අය හයි මේ ගිණුම් කරන සමීකරණේ කොටුවක් අහන්න ඕනේ නැද්ද? දැන් ප්‍රශ්න. කොටුවක් ගහන්න ඕනේ නැද්ද? එහෙම අත්‍යවශ්‍ය නැහැ. හරිද? මොකද මේ පේපර් එක කාලයත් එක්ක කරන ගනුදෙනුවක් තියෙන්නේ. පැය දෙකයි තියෙන්නේ මොනා කරන්නත් පැය දෙකයි. පැය දෙකට ප්‍රශ්න පහක් කරන්න ඕනේ. ඒ නිසා මහා කැටයන් ඕනේ වෙන්නේ නැහැ. හරිද? මම ඔයාලට ඊළඟ මගේ මේ පෙන්නන්නම්කෝ මේ මගේ පේපරයක් කොමර්ස් පේපරයක් එකවුන්ටින් පේපරයක් වා. හරිද? මහා කැටයන් අපට ඕනේ වෙන්නේ නැහැ. ඒ නිසා වගුවක් ගහන්න ඕනේ නැහැ මම නම් කියන්නේ. හරිද? හැබැයි ඔයාලට ගාන ආකෘතිය වගුවක් තිබ්බොත් ඒක ගහපන්. ගානේ ආකෘතිය වගුවක් නැත්නම් ඔයා වගුවක් ටික හිතලා ගහන්න යන්න ඕනේ වෙන්නේ නැහැ. හරිද? බලමු මේ ගානේ මොකක්ද කියන සමීකරණේ වත්කම් සමානයි මොකක්ද තියෙන්නේ? හිමිකම් ධන වගකීම. ඒතකොට ඔයා සමීකරණ ලියද්ද පැටියෝ පොඩ්ඩක් පොතේ මැද්දෙන් ලියපන්. පොතේ කෙලවරෙන් ලියන්න එපා නැත්නම් කෙලවෙනවා. මේ සමීකරණේ මුලින් ඉඳන් මේ මා කියන විදිහට වැඩ කරාම උඩ දා ගන්න පුළුවන්. සමීකරණ යන පොතේ මැද්දට ගල්ලා පොඩ්ඩක්. වත්කම් කියලා පොඩ්ඩක් දැල්ලා දාලා සමාන ලකුණු. වත්තා සමානයි හිමිකම් ධන වගකීම. මොකද සමීකරණේ. එතකොට දාද්දී පොඩ්ඩක් ඉඩ ඇරලා දාන්න ඇයි එහෙම කියන්නේ? නැත්තම් බන් නේද? ලක්ෂයක් දෙකක් ආවොත් එහෙම නේද? වත්කම් වල තියෙන්නේ 0.1යි වත්කම් වල ඉතුරු බිඳු 3 හිමිකම් වල. කෙලේනවනේ. ඒ නිසා පොඩ්ඩක් ඉඩ ඇරලා දාපන්. හරි ඔන්න දාගත්තා. අලුත් පළවෙනි එක එකයි මම කරන්නේ. වත්කම් තියෙනවා රුපියල් ලක්ෂ 6ක්. වත්කම් ලක්ෂ 6ක් තියෙනවා. ඊට පස්සේ සමාන ලකුණු තියෙනවා. හිමිකම් වල කීයක්වත් නැහැ. වගකීම් රුපියල් ලක්ෂයක් තියෙනවා. හරිද? හරි. එතකොට පැටියෝ මෙන්න මේ ගිණුම් කරන සමීකරණයට අගයන් දාද්දී අපි උපකල්පන දෙකක් භාවිතා කරනවා. උපකල්පන. ඒ කියන්නේ අපි හිතනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. මොකක්ද ඒ හිතන ආකාර දෙක? එකක් තමයි මතක තියාගන්න රත්තරනේ මෙන්න මේ ගිණුම් කරන සමීකරණයේ සමාන ලකුණක් තියනවා නේද පැටියෝ? මේ සමාන ලකුණෙන් දෙපැත්තට වන බලපෑම සමාන විය යුතුයි. සමාන ලකුණෙන් දෙපැත්තට වන බලපෑම සමාන විය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? වත්කම් පැත්තට ලක්ෂයක් ආවොත් මේ පැත්තට ලක්ෂයක් පැමිණිය යුතුයි. මොකද්ද තියරිය? සමාන ලකුණෙන් දෙපසට වන බලපෑම සමාන විය යුතුයි. අනික් කතාව මොකද්ද? හැම වෙලේම කොයි ලෝකෙ කොහම ගියත් වත්කම් වල එකතුව හිමිකමේ වගකීමේ එකතුවට අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕනෙමයි. හරිද? එතකොට ඒ උපකල්පන දෙක මත අපිට ඕන තරම් මේක උත්තර ගන්න පුළුවන්. සිම්පල් කේස් එකක්. ඒ කියන්නේ හිතාගමු වත්කම ලක්ෂයයි නම් මේ දෙක එකතුවත් ලක්ෂයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් වල එකතුව හිමිකමේ වගකීමේ එකතුවට සමාන වෙන්න ඕනේ. මම පුතා හයියෙන් කියමු බලන්න අම්මටත් ඇහෙන්න. මොකද්ද? උපකල්පන දෙක වත්කම් වල එකතුව පළවෙනි උපකල්පනයේ වත්කම් වල එකතුව හිමිකමේ වගකීමේ එකතුවට සමාන විය යුතුයි. දෙවෙනි එක සමාන ලකුණෙන් දෙපැත්තට බලපෑම සමාන විය යුතුයි. ඔය දෙකෙන්ම කියන්නේ එකම කාරණාවයි. කියන්නේ මොකද්ද? මේ දෙපැත්ත අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. ඒතකොට මේ උපකල්පනයත් එක්ක අපිට පළවෙනි එකේ උත්තරේ ගත්ත හැකි මොකද්ද? වත්කම් ලක්ෂයයි වගකීම් ලක්ෂයයි නම් මොකද්ද අපිට ගන්න පුළුවන් උපකල්පනයේ වත්කම් වල එකතුව හිමිකමේ වගකීමේ එකතුවට සමානයි කියන පදනම මත ගන්න පුළුවන් කීයද? හිමිකම රුපියල් ලක්ෂ 5යි. ලක්ෂ 5යි. සිම්පල් කේස් එක ඇයි මේ සමාන ලකුණේ දෙපැත්ත සමානයි වෙන්න ඕනේ බලන්න ඉතින් වත්කම් ලක්ෂයයි හිමිකමේ වගකීම එකතුව ලක්ෂ 6යි. හරිද? මේ පොඩි ගාන ඉඳන් ගියා දෙන්න වාව කොට දාන්න ඕන නිසා. හරිද? නැත්නම් එක පාට අමාරු ගණන් හදන්නේ නැහැ. තඩිය අමාරු ගණන් මේකේ පට්ට අමාරු ගණන් තියෙනවා. හරිද? එතකොට මේ අමාරු ගණන් හදන්න මේ පොඩි ගණන් හදලා ඉන්න ඕනේ. එක පාට වාට පෙන්වන්නේ නැහැ නේද? ලොකු ලොකු දේවල් ටික පෙන්වන්නේ. හරිද? හරි. ඒකත් එක්ක 2යි 3යි දාමු විනාඩි දෙකක් දෙන්න. 2යි 3යි ටක් ගාලා හදමු. 2යි 3යි ටක් ගාලා 2යි 3යි ටක් ගාලා 2යි 3යි ටක් ගාලා
අකල දාන්න. ඉවරයි. හරි යම්මක් හරි ඉවරයි හරි. තා කරා යන්න ඩක් ගාලා. ඉවරයි. ඉවරයි. everyone ඉවරයි. හරි. හලෝ දෙවණි එක මොකද්ද? දෙවණි එක. හිමිකම් තියනවා රුපියල් 4,50,000ක්. වගකීම් තියන රුපියල් 2,50,000ක්. ඊට පස්සේ වත්කම් මොකද්ද වත්කම් කියද රුපියල් ලක්ෂ 7යි නේද දෙන්න ඕනේ. ලක්ෂ 7යි නේද? මොකද්ද තියරිය ගත්ත තියරිය මොකද්ද? අන්න වත්කම් වල එකතුව හිමිකමේ වගකීමේ එකතුවට සමානයි කියන පදනම මත උත්තරය ගත්තා කීයද? වත්කම් ලක්ෂ 7යි. මොකද්ද ඇයි හිමිකම 4මාරයි වගකීම් 2මාරයි උත්තරේ ලක්ෂ 7යි. තුන්වෙනි එක බලහන් වත්කම් තියනවා ලක්ෂ 12ක් හිමිකම් තියනවා ලක්ෂ 9ක්. උත්තරය අහන්නේ මොකද්ද? වගකීම. කීයද වගකීම? සිම්පල් මොකද්ද? වගකීම ගන්න වෙන්නේ කොහමද? අන්න වත්කම් වල එකතුව හිමිකමේ වගකීම එකතුවට සමානයි. කියන්නේ මේ පැත්ත එකතුව මේකට සමානයි කියන පදනම මත ගන්න පුළුවන් කීයද? මේ පැත්ත ලක්ෂ 12ක් තියෙනවා නම් මේ පැත්තට ලක්ෂ 12ක් වෙන්න කීයක්මයිද පැටියෝ? ලක්ෂ 3ක් මදි නම් කිව්ව උත්තරේ ලක්ෂ 3යි. ලක්ෂ 3යි. ලක්ෂ 3යි. ලක්ෂ 3යි උත්තරය තියෙන එක. උත්තරය තියෙන එක. හරිද? හරිද? හරි. නිමන්සා යම්මක් හරි. ඉවරයි. එතකොට හරි. ඒ අභ්‍යාස ඉවරයි නේද? ටක් ගාලා අනුපාඩු දින හදාගන්න ටක් ගාලා. ඒතකොට කාට හරි මෙතන තේරෙන්නේ නැත්නම් මේක අත් ඉදිරියට මට කියන්න ඕනේ. මම ආය හදනවා එමුණොත් එහෙම. ආය තව දුරටත් වැඩි දුර කියා දෙනවා. හරිද? මේක අත් එක ආකාරයක්වත් තේරෙන්නේ නැත්නම් මෙසේජ් එකක් දාන්න ඕන ටස්ක් කරලා. හරි විනාඩි දෙකක් දෙන්න විනාඩියක් දෙන්න 45ට ඊළඟ ගන්න දෙනවා. දැන් අනික් කට්ටිය හදන් යන්නේ ඈ. දැන් මේ වෙලාව දුන්නේ හදලා නැති අයට හදාගන්න. අනික් කට්ටිය වම 4 වෙනි ගාන හදමු ටක් ගාලා. 4 වෙනි ගාන හදමු. 4 වෙනි ගාන. 4 හදමු ටක් ගාලා. 4 හදමු ටක් ගාලා. 4 හරි ඔම්ම අපේ පැන්චෝ ටික 4 හදන්න දැන්. 4 හදන්න ඔම්ම. ටක් ගාලා. චුට්ටක් කල්පනා කරන්න තියෙන්නේ අර තියා ගියා දුන්න තියරියත් එක්ක වැඩේ කොට දාන්න තියෙන්නේ.
ටක් ගාලා අභ්‍යාසයක් 4 හදන්න. විනාඩි 5ක් දෙන්නම් මම ඔයාලට විනාඩි 5ක්. ගොඩ දාන්න වැඩි. විනාඩි 5ක් දෙන්නම්.
ඉවරයි නේද? ඉවරයි. ඉවරයි නේද? හරි. තංකලා කතා කරා කතා කරා හරි ගමු. හරි. දේශීයව මේ දේශීයව. හරිද? හරි. බලමු පළවෙනි එකේ මම උත්තරේ ගත්ත විදිහක් තියෙන හදන්නම්. ඒතර ඔයාලා ලේසියෙන් වැඩි කොට දාගන්න. නේද? ඔයාලත් උත්තරේ එකපාරට දැක්ක සැනින් ගන්න මතකයි නේද? මොකද්ද? සමීකරණය ලියලා උත්තරේ ගනින්. හරිද? මොකද මම සමීකරණයක් දෙන්න උත්තරේ ගන්නනේ. එකපාරට දැක්ක ගම අමතක වෙනවා නම් සමීකරණ ලියලා ගන්න එක තමයි හොඳම කාරණාව. හරි බලමු පළවෙනි එකේ වත්කම් තියෙනවා 8000 එකේ වත්කම් තියෙනවා 8200ක් තියෙනවා. ඊට පස්සේ වගකීම් තියෙනවා 4400ක් වගකීම් තියෙනවා. එහෙනම් කීයක් එනවද හිමිකම? කීයක් එන්න ඕනේද? 3800ක් ආවනම් හරිය නේද? ඇයි ඒ මොකද්ද පදනම? ඇයි බා වත්කම් වල එකතුව හැම වෙලේම හිමිකමේ වගකීමේ එකතුවට සමානයි. එහෙනම් මේ පැත්තට 8200ක් එන්න කීයක්මයිද? 3800ක් මදි. එහෙනම් කීයක් දාන්න හිමිකම? 3800යි. 3800යි. ඊට පස්සේ දෙවැනි එක මොකද්ද? වගකීම් තියෙනවා රුපියල් 4400ක්. හිමිකම් තියෙනවා රුපියල් 5600ක්. එහෙනම් මොකද්ද වත්කම් පැත්තට කීයක් එන්න ඕනද? වත්කම සමානයි මොකද්ද උපකල්පනේ හිමිකමේ කියන්නේ හැමතිස්සෙම මේ පැත්ත එකතුව සමානයි මේ දෙක එකතුවට. එහෙනම් මේ දෙක එකතුව කීයද රුපියල් 10000යි. රුපියල් 10000යි. සිම්පල් කේස් එකක් තියෙන රුපියල් 10000යි. හරි හරි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. මෙතෙන් ටිකක් දාලා තුන්වෙනි සෝරි වත්කම් කියනවා කීයද? වත්කම් කියනවා කියන 11800ක්. ඊට පස්සේ හිමිකම් තියනවා කියන කීයද රුපියල් 8300ක්. අර කීයද මොකද්ද පදනම? හැමතිස්සෙම මේ පැත්ත එකතුව මේ පැත්තට සමාන වෙන්න ඕනේ. නම් මොකද්ද මේ පැත්ත එකතුව 11800ක් තියෙනවා. අර මේ පැත්තට 11800ක් වෙන්න කීයක්මයිද පැටියෝ? කීයක් මදි වෙන්න ඕනද? රුපියල් 8300යි කියන්නේ 800යි. කීයක් මදි වෙන්න ඕනද? 3500ක් ආවනම් හරිය නේද? 3500ක්. 3500ක් ආවනම් වැඩි කොට 3500 8 3 11යි 11800යි 11800 මෙයා ලේසි. හරි ඊට පස්සේ 4 4යි 5යි ගොඩක් අය හැවක් දන්නෙත් නැහැ. ගොඩක් උන් හාන්න නැත්තේ කලබලයටයි මේ දෙක දැන් හෙන ගැම්බෙන් ගත්තනේ නේද? මහා ගැම්බෙන් ඉදියා නේද? මහා පරාක්‍රම බහු රජුතුමා වගේ ඉදියා. නේද? මේ ගැම්මන වර දෙකක් දැම්මා. කෙලෙන්නත් සම්භාවිතාවක් තියෙනවා. හරිද? අපිට එකපාරට මම කියන්නේ එකයි උත්තරේ ගන්න අමතකයි නම් පැටියෝ ගාන හදන්න තීරියක් කියලා දෙන්නේ ඇයි? ඒකට ඇප්ලයි කරලා දාන්න උත්තරේ. හරි. 4. මොකක්ද 4 කියනවනේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් හිමිකම්. එහෙනම් දැන් මෙතන වත්කම් කියලා කෙලින්ම දාගන්න බෑ නේද අපට? එහෙනම් මොකද්ද මේ සමීකරණේ පොඩ්ඩක් අපිට වෙනස් කරගත්ත හැකි නේද? මොකද්ද ඔයාට මතකයි නේද පැටියෝ? ඔයාට මතකයි නේද පැටියෝ? අපි කතා කරා ගිණුම්කරණයේ හැදින්වීම කියන පාඩමේදී මේ වත්කම් කියන එක හැදිලා තියෙන කුය කොටස් කීයක එකතුවකින්ද? කොටස් දෙකක එකතුව කියන මොකද්ද කොටස් දෙක? මොකද්ද? ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වල එකතු වෙන්නේ නේද වත්කම් කියන එක හැදුනයි කියලා කිව්වේ. එහෙනම් මොකද්ද මේ වත්කම් කියන එක අපිට කොටස් දෙකකට බෙදාගත්තා හැකි මොකද්ද? ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම්. ඔහොමනේ වත්කම් හැදුනේ. සිම්පල් කේස් එකන්නේ. හිමිකම නම් ගැටලුවක් නැහැ. මෙතන සමීකරණ කිරීම තියෙන හිමිකම කියලාම තමයි නේද අපිට හිමිකම කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මතකයි නේද? මෙන්න මේ වගකීම් හදනකුවේ කොහමද? වගකීම හදනකුවෙත් මොකද්ද? කොටස් දෙකක් එක්කම වෙලා නේද? ඒ කියන්නේ ජංගම වගකීමුයි ජංගම නොවන වගකීමුයි කියන කෑලි දෙක එකතු වෙලා නේද මේක හැදුනා කියලා කිව්වේ. මතකයි නේද? එහෙනම් මොකද්ද? වගකීමත් අපිට පැටිය කොටස් දෙකකට කල්ලා ලියාගත්ත හැකි මොකද්ද කොටස් දෙක? ජංගම වගකීම් දාන මොකද්ද? ජංගම නොවන වගකීම්. ඒතර ඔන්න ඔය කොටස් දෙකේ එකතු වෙන්නේද වගකීමක් හැදුනේ. ඔන්න එනවා අපි ලස්සනට අලුත් සමීකරණයක් හදාගත්තා. එහෙනම් දැන් මොකද්ද අපිට ඕමනා කරන ටික දැන් දාගෙන යන්නයි තියෙන්නේ. බලමු අපිට කියනවා මොකද්ද? එතකොට මේ සමීකරණෙත් එහෙම්ම තමයි මොකද්ද? අර තියරීමයි. සමාන ලකුණෙන් දෙපැත්ත අනිවාර්යයෙන් සමාන විය යුතුයි. එතකොට දීර්ඝ වැදගත් පස්සේ වෙන උත්තරේ සිම්පල් ගන්න පුළුවන්.
බලන්න ජංගම වත්කම් තියනවා කීයක්ද? රුපියල් 6500ක් තියනවා ජංගම වත්කම්. ඊට පස්සේ ජංගම නොවන වත්කම් තියනවා රුපියල් 43500ක්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ හිමිකම් තියනවා 20000ක්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ තියනවා මොකද්ද? ජංගම වක්කීම් තියනවා 5000ක්. අපෙන් අහනවා මොකද්ද? ජංගම නොවන වක්කීම නේද අහන්නේ? ජංගම නොවන වක්කීම අහන්නේ නම් මොකද්ද? දැන් ඉතින් ගණිතය ඇප්ලයි කරහම්කෝ. මොකද්ද? සාමාන්‍යයෙන් අපි නොදන්න එකක් හොයාගන්න ඉංග්‍රීසි අකුරක් දාගන්න. ඒතර මේකෙදි මේ x දාන්න ඕන කියලා කතාවක් නැහැ. හරිද? x නෙමෙයි ඕනම අකුරක් දාගන්න. හරිද? මම දාන්නකෝ k කියලා. මොකද මම x කැමති නෑ. ඒකෙන් තමයි දානවා k කියලා. හරිද? x කියන එක මට හරියන්නේ නැහැ. x ඕනේ නැහැ. හරිද? සිම්පල් එක ඕනේ නැහැ. හරිද? ඒ නිසා x ඕනේ නැහැ. x අයින් කරා. හරි. මොකක්ද අයියා අපි මෙතන k දාගත්ත හේතුව මොකද්ද? සර් x කැමති නැහැ. හරි. සිම්පල් කේස් එක. හරිනේ. හරියනම් ඔන්න මොකද්ද? තවත් මේක සුළු කරන් යන්න. මොකද්ද? සමාන ලකුණ මෙතන සුළු කර හැකි කිය 10500යි 43500යි කියන රුපියල් 50000ක් කියනවා ඔන්න. 50000ක් ආවා. ඊට පස්සේ මෙතන කීයක් එනවද? 20යි 5යි 25000ක් එනවා. ධන 25000ක් එනවා. 25000ක් එනවා. ඊට පස්සේ 25000 ධන k. මොකද්ද k කියලා කියන්නේ? මේ k කියන්නේ ජංගම නොවන වක්කීම. එහෙනම් මොකද්ද? මොකද්ද සීන් එක? මොකද සීන් එක? එහෙනම් අපිට k හොයාගත්තා නම් ජංගම නොවන වගකීම් හොයාගන්න පුළුවන් නේද? එහෙනම් මොකද්ද k හොයන්න මොකද්ද කරන්න තියෙන්නේ? k ව තනි කරගන්න ඕනේ. දැන් උතන x දාපුවම මොකද්ද කරන්න ඕනේ? x ව තනි කරගන්න ඕනේ. දැන් මම k දැම්මින්ද මම k ව තනි කරගන්නවා. ඔයා x දැම්මා නම් ඔයා තනි කරගන්නවා කාවද? x. ඔන්න තනි කරගන්නවා. තනි කරගත්ති මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් ගණිතයේ පන්තිකුත් දැන් කරනවා මොකද්ද? මොකද්ද? සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ලාංඡනේ මාරු වෙනවා. ලාංඡනේ මාරු වෙනවා. අඩු කිරීම බෙදීම වෙනවා. අනම්මන මොල් කියනවා. එහෙනම් මොකද්ද? ධන වෙච්ච යමනා වෙනවද? ඍණ වෙනවා. මෙහා පැත්තට ධන වෙච්ච යමනා වෙනවද? ඍණ වෙනවා. ඍණ එහෙම නෙමෙයි. ඈ ඍණ වෙනවා. එහෙනම් මොකද්ද? 50000 එහෙම්මම තියෙනවා. ධන 25000 සමාන ලකුණින් එහා පැත්තට ගියාන් පස්සේ මොකක්ද වෙන්නේ? ඍණ 25000 වෙනවා. ඒකට k සමානයි කීයද? රුපියල් 25000යි. එහෙනම් ජංගම නෝන වක්කීම් කීයක් වෙනවද? රුපියල් 25000ක් වෙනවා. රුපියල් 25000ක් වෙනවා. උත්තරේ වැරදි සෙට් එකකින් ටක් ගාලා හදාගන්න. ටක් ගාලා හදාගන්න. විනාඩියක් දෙන්නම් ඔයාලට ටක් ගාලා හදාගන්න. උත්තරේ වැරදි වෙනවා ටක් ගාලා හදාගන්න ඉවර වෙලා. පස්සේ ඒක ඔය විදිහට හදන්න ඕනේ. විනාඩි දෙකක් දෙනවා සීන් එකට. උත්තරේ වැරදි සෙට් එකක ඉන්නවා නම් හතරවෙනි එක මෙහෙම හදාගත්තා. ඊට පස්සේ ඒ ගැම්මටම පස්වෙනි එක හදලා දැම්මා. පස්වෙනි එක හදලා දැම්මා. මේකෙත් එකම තීරිය මොකක්ද? සමාන ලකුණෙන් දෙපැත්ත සමාන විය යුතුයි. විනාඩි දෙකක කාලයක් දෙනවා. විනාඩි දෙකක කාලයක්. ටක් ගාලා
හරි ටක් ගාලා හදමු පස්වෙනි එක හදනවා දැන් පස්වෙනි එක මොකක්ද ඒකෙත් අහන්නේ ඒකෙත් නම් මේ සමීකරණයෙන්ම වැඩි කොට දාන්න පුළුවන් නේද මේ සමීකරණයෙන්ම කොට දාන්න පුළුවන් 5 මේක මකලා මෙහෙම හදනවා මැකුවා හැදුවා ගැම්මට දැන් ඔයත් ඒ කළා මේක මකලා එහෙම හදන්නේ නැහැ කරෙක්ටර් එකක් අරගෙන ඉවරලා උලාගෙන යන්න එහෙම නැහැ හරි පස්වෙනි එක මොකද්ද කියන්නේ ජංගම නොවන වත්කම් රුපියල් 60000යි ගැම්මට 60000යි මොකද සමීකරණයක් දාගත්තට පස්සේ බං අපිට තියෙන්නේ මොකද්ද අදාළ ටික ආදේශ කරන්න විතරයි හිමිකම 40000යි ගැම්මට හිමිකම 40000යි ඊට පස්සේ ජංගම නොවන වක්කීම් 30000යි ජානෝ 30000යි ජංගම වක්කීම් 55 රුපියල් 5000යි ඊට අපෙන් අහනවා මොකද්ද ජංගම වත්කම් මාන්නේ නම් මොකද්ද කරන්න තියෙන්නේ මේකටත් අර වගේම දන්නේ නැති පදේ වලට දාගන්නවා මම නම් කැමති කේ හින්දා කී දාගත්තා කී කියන කවුරු කියන හින්දා දාගත්තා සුළු කරන් යනවා මේ පැත්ත දාන 60000මයි කේස් එකක් නැහැ ඒතර මේ පැත්ත සුළු කරාම කීයක් වෙනවද 45000යි කීයක් වෙනවද 45000යි 75000ක් වෙනව නේද 75000ක් වෙන සුළු කරාම පස්සේ ඔන්න 75000ක් වෙනවා කේස් එකක් නේ. මෙතන කීයද තියෙන්නේ අර වගේම කේ ධන 60000 තියෙනවා. ඒක කේ තනි කරගන්නවා x දාපුම x තනි කරගනින් මොකද්ද වෙන්නේ? කේ තනි කරගන්නකොට 60000 එහා පැත්තට දැම්ම නම් තනි කරගන්න පුළුවන් කේස් එකක් නෑ. හැබැයි පැත්තරනේ ඒ 60000 එහා පැත්තට ඇති මොකද්ද වෙන්නේ? ලාංඡනේ මාරු වෙනවා. ලාංඡනේ මාරු වෙනවා කියන්නේ මොකද්ද? ධන 60000 එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ඍණ 60000 වෙනවා. එහෙනම් මොකද්ද? කේ තනි කරගත්තා 75000 එහා පැත්තට ගියන් පස්සේ මොකද්ද වෙන්නේ ඍණ 60000ක් වෙනවා ඍණ 60000ක් වෙනවා දැන් උත්තරේ කීයද රුපියල් ඒ සමානයි රුපියල් 15000යි රුපියල් 15000යි උත්තරේ දැන් මොකද්ද ජංගම වත්කම රුපියල් 15000යි 15000යි හරි නේද හදාගත්ත නේද හදාගත්ත නැති කඩාව විනාන ටක් ගාලා හදාගන්න හරිද වෙලා දෙන්න ඒක දැනවයි එක සිම්පල් කේස් එකක් තියෙන්නේ හරිද හරි එතකොට ඒ කාරණාවත් එක්ක ඔන්න අද ලොකුවට කොටසක් කරා ගිණුම්කරණයේ හැදින්වීම කැලේ ඉවර කරලා දැම්මා අපි ඊට පස්සේ ගිණුම්කරණ සමීකරණයේ පාඩම කතා කරලා ඉවරලා ගණන් ටික හැදුවා ඒකේ හරි වැඩ ගොඩාරියක් කරා වැඩ ගොඩාක් කරනවා පන්තිය තුල අම්බාඩ වැඩ කරනවා ඔයාලට දින එහෙන් කොට මෙහෙන් කොට දා ගන්න විතරයි හරිද පන්තිය තුල හදන්නවා ඔයාලට පරිමේ පහසුකම දීලා තියෙන්නේ රෙකෝඩින් ද පේපර් දාන්න මම කියලා එතකොට වැඩ කරන් යන් ලබන සතියේ බදාදන සෝරි අඟහරුවාදා අපි පටන් ගන්නවා අභ්‍යාස අංක 5 ගොඩක් වෙලාවට තා දවස් දෙකකින් ඉවර වෙනවා මේ ටියුට් එක අංග සම්පූර්ණ නැව මේකේ වඩා ආයි MCQ දාලා තියෙනවා බලහංග ටියුට් එකේ මේ එක්සෑම් එකට අහන MCQ දාලා තියෙනවා තා දවස් දෙකක් ඇති මේ පාඩමත් ඉවරයි ඊට පස්සේ පටන් ගන්නවා දිත්ත බලපෑම කේස් එකක් නැහැ වැඩ ටික කරන් යන හින්දා කේස් එකක් ඇත්තෙම නැහැ ඒකට අපි 11 වසරේ කට්ටිය ඉන්නවා නම් මෙතන සම්බන්ධ වෙච්ච උන් ඉන්නවා නම් හෙට සම්බන්ධයෙන් 8ට එකෙක් ඉඳියක් පන්තිය ගැම්මෙන් කරනවා ඒකට අනිත් පාඩුවක් වෙන්නේ නෑ අනිත් නිමාඩුවක් කියලා ගැටලුවක් වෙන්නේ හෙට පන්ති කරනවා 8 10 පන්ති තියෙන්නේ හරි එතකොට මේ කාරණාවත් එක්ක නේද හෙට ලබන්නා වූ ලෝක ළමා දිනේ නේද අපි හැමෝටම සුබ ලෝක ළමා දිනයක් එන්න ඕනේ ගැම්මට හරිද එතකොට නේද ඉස්කෝලේ ගිහලා ළමා දිනේට අයිස්ක්‍රීම් එකක් කියවද ඒක කාලා ගැම්මට වරෙන් හරිද හරි එතකොට මේ කාරණාවත් එක්ක එනං අපි අදට මෙතනින් නවත්තමු නේද දැන් ගොඩක් වෙලා කතා කරා 10යි 10යි වෙලාව එතකොට 10යි 5යි වෙලාව මේ කාරණාවත් එක්ක හැමෝම දැන් නිදා ගන්න ඒවල හැත්තින්න එපා කාලා නේද පොඩ්ඩක් පාඩම් කරලා නේද වැඩ ටිකක් කරලා නිදා ගනින් කාලෙක උපරිම ප්‍රයෝජන ගනින් මොකද අපි කැප වෙන තරමට අපිට ප්‍රතිඵලයේදී මම හැමදාම කියන කාරණා මොකද ඔළුවට දා ගනින් අපි වැඩ කරන ප්‍රමාණයයි ඔයාගේ ප්‍රතිඵලය අතර තියෙන අනුලෝම සම්බන්ධයක් කියන්නේ වැඩ කරනවා වැඩියෙන් ප්‍රතිඵලය වැඩි වෙනවා වැඩ කරනවා අඩුවෙන් ප්‍රතිඵලය අඩු වෙනවා ඔච්චරයි තියෙන එක එහෙනම් අපි ලබන සතිය අඟහරුවාදා හමු වෙමු එතකන් අදට නවතිමු හැමෝටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුස්සරණයි good night